කියා මොකද ඉන්නේ? හෙලෝ මේ දවස් දෙකක් ඉස්කෝලේ නිවාඩු නේද බං? එන්න දොයි පැත්තේ නතර වෙනවා. පොඩි ආතල්ලෙකුත් දාමු. මං එන්නම් ඔබලා ගෙදර. ඔබ දැන් ගෙදරින් ඉන්නේ? තා පැය දෙකකින් විතර එන්නම් මං ඔහෙට. බං මං ගෙදර ඉන්නේ. ආතල්ලක් දාමු. තියෙනවා. 2 hours later. මචං. අඩෝ. ගහන්න එපා යකෝ. මං පැය දෙකකට කලින් ආවේ. මේ ඔබේ අරකද බං? දන්නේ නැහැ බං කවුරු හරි කෙනෙක්ට ගහන්න. අරකය. ඔබලා අරකතෝ වගේම තමයි බං. හරි නේ. මොකද කරන්නේ ඉතින්? පොඩි අතල්ලක් දාන්න. දාමු. මේ වතුරක්ක දියන් ඔබ තිබහයි බං යා. අඩෝ බං මේ දවස් දෙකකින් නිවාඩුව මෙලෝ රහන්න නැති වෙන්නේ බං. අපේ ගෙදර බාවනේ ආතල්. දැන් බෝ ආතල් ගාවට මොනවද බං ඉතින් ආතල් යන්නේ නැහැ නේ දැන්. තෝ ආ විතරයි මුකු වතුරක්ක දුන්නේ නැහැ නේ හරියට. ඔබ වතුර බොන්නේ කොහොමද ඉන්නේ නැහැ නේ මට කරන්නේ. හරි ගලම ගත්තා. මං ආවසන බෝ චුක්කිරි චරිතය ළඟට එක්කන්නම්කෝ ඈ. කවුද මං චරිතේ? කසිප්පු චම. මං ඌ දන්නවා. බොරුනේ කියන්නේ. ඌ කොහමද උඹ දන්නේ කියහන්කෝ. නෑ මං ඌ දන්නවා කිව්වට හැබැයි ඌ මාව දන්නේ නැහැ. ඒක වෙනම කතාවක් ඉතින්. බූරු පිස්සු කෙලින්න එපා බං. ඒ බූරුවා උඹට කතා කරන්නම්. උට නෙමෙයි කතා කරේ තොට. කොටද කතා කරේ? ඔව්. වරෙන් යන්න. ශික් කදනම් බිස්නස් නැතිලා ඉන්නේ නැතිලනේ. බොසා ඉන්න. අයියේ මං අලුත් චරිතයක් එක්කන් ආවේ. මං ඉතින් දන්නවනේ. උඹ තමයි. අයියේ අපිට එක පැකට්ටයක් දෙනවද? ඔව් දරුවද? උඹට නම් එක පැකට් එකක් වැඩි. 2000ක එක මං කරගන්න. සත්‍ය බලන්න. ගියාච්චිට බලමු. ඉඳගනි. යම. Thank you. අඩෝ ජීවන වස්තු නේද බා? මම බොනවා මචං මේක බලමු බීලා මොනවද බා එළු හුජ්ජ වගේනේ බා. එළු හුජ්ජ උඹලා 100ගේ. හැබැයි බම් බොරු කියන්න ඕනේ නෑනේ බං. එළු හුජ්ජාගේ රහකුත් නෑ හැබැයි. පොඩි සරගතියකුත් තියෙයි. මොනවාද අයියේ? ඔය බඩුව සුපිරිය. බොරු කියන්න ඕනේ නෑනේ බං. මග බඩු කොල්ඩ නැත්te කාටද ගියහන්කෝ? බොරනවා ඔයාගේ මරු බඩු සුපිරිය. ගැම්මත් තමයි. ඔයා නිකන් කවුරු වගේද කියලා දන්නවද? හැමෝම මට කියන්නේ මං හරි කියුට් කියලා. දන්නවා මම කියුට් කියලා. ඔව් ඔබ කියුට් බා. ඒත් මට සැකයි යන්නේ. ඒගොල්ල බොරු කියනවත් දන්නේ නෑ ඇත්ත. ඔව් බොන් නැති කොල්ලෝ 1000ක් මැද්දේ වටේ යන කෙල්ල තමයි සුපිරිම. අන්න ඒක ඒ කාලේ ඉඳලා කියනවා මේ ළඟදී ජෝතිපාලයක කිව්වා. ජෝතිපාල සුපිරි ඩාන්ස් එකක් දාලා තිබ්බා. ඔබ බැලුවද? ජෝතිපාල කොහෙද යකෝ?
ඩාන්ස් කරේ ඒ ජෝයිබල් ෆුට්බෝල් ගහපුවා එන්නේ බං ඕනේ මේ දැරැපල මියුසිකල් එකේ බාගට ඇඳගෙන නැටුවේ. ඒ කුසල් කොන්ඩිස් යකෝ ඒ නටුවේ සිගරට් නටුවේ කුසල් මෙන්ඩිස් මේ ළඟදී ඩෑස් එකක් කුසල් මෙන්ඩිස් දෙමයි කුසල් කොන්ඩිස් කුසල් කොන්ඩිස් මේ ළඟදී ඩෑස් එකක් ගැව්වා. පොළවේ වලවල් හැරිලා ගියාංග මං තමයි සිමෙන්ති දාන්න ගියේ. රුවස්ත ක්‍රීඩාංගණයට. පිස්සුනට නැතුව මේ අල්ලා සින්දුව අල්ලා කියපයිනේ බේබි කුසුම වදුරු සිටිවි තුරු සිරාතලා පරු අතරින් එනේ ඉරුකිනේ අත වැරදුලා අල්ලා බායි මරායි සිටි මරු ඉත ගාන කියපා නවත්තපං කෝක. බල්ලා සින්දුව කන සින්දුව සීසමන්ත බඩේ මුනින්ද්‍රයානනි. මේක හරියන්නේ නෑ ඕයි. අල්ලා නම්බ කියපන් අල්ලා පෙම්සිතරි දුනා රත්තරනේ ඉරහිගේ ඒත ඉරි වැටුනාද මොකද මොකට නම් සල්ලි දෙන්න ඕනේ නෑ බං වැඩක් නෑ බං කිසි පවර් එකක් නෑ දැන් නම් වෙරි අඩුයි මට ටික ටික එහෙම තමයි යමෝ පැවිදි අතරම ඕන්න මේ අදිෂ්ඨ නෙමෙයිනේ. හැබැයි මං සල්ලි දෙන්නේ නෑ මුට ඒ පව් බං. පව් නෑ මට කමක් නෑ මුට මං සල්ලි දෙන්නේ 100ට මරෙන් කොහොමද සල්ලි දෙන්නේ නැතුව ඈ සල්ලි දීලා ඵලයන් යන මගුලද සල්ලි දෙන්නේ නෑ කිව්වම සල්ලි දෙන්නේ නෑ කියන දේ අහපන් අය ඔබ මොනවා කරන්නද ගහ බෙල්ල ගලට දරන්නේ පාරය ඉතින් මට කියන්නේ තොට නෙමෙයි උට කිව්වේ ඈ කො උඹ දැන් මොකද්ද කියන්නේ කියහන්කෝ ඈ බෙල් සල්ලි නැතුව එන්න බෑ මේ පැත්තේ එන්න ගහ ගන්නවා. තෝගේ ඇඩිය සද්දේ පා දැනගනින් තීනා කුඩු වෙලා යන්න දැනගනින් පවුලටම දැනගනින් තෝ මොකද්ද මගේ දැන් දැල්ල මොනවද ඔබ කියන්නේ කියහන්කෝ ඈ ඵලයක් කරුණාකර මරුණා ඵලයක් ඔය වැඩි සද්දේ පා දැනගනින් ගහනම් මරලාට එන්න ඕ තෙයා ඔබ ලොකු නෑ දැනගනින්